ලංකාව ඇතුලේ කිසිම විදියකින් ඕගොල්ලෝ ඉල්ලන ඕනම මුදලක් දෙන්න බෑ. ඔයාලට ගණනලා දෙන්නත් බෑ. හරි? ඕගොල්ලන්ට ගණනලා දෙන්නත් බෑ. අර එදා කිව්වා වගේ මම අදත් මම ඕනනම් ඩීල් එකක් ගහනවා. මම ඔයගොල්ලන්ගෙන් රුපියල් 20ට වඩා අඩු මුදලක් ඉල්ලනවා. 20ට වඩා අඩු මුදලක් ඉල්ලනවා. අද යද්දි මට ගණනලා දීලා යන්න. ගණනලා ඔන්ලයින් ට්‍රාන්ස්ෆර් බැංක් චෙක් ඒවා මොකක්වත් බෑ. නිවැරදි මුදල් ගනුදෙනුව කියන්නේ මුදලක් ගණනලා දෙන එක. ඉතුරු ඉල්ලන්න මොකුත් බෑ. ඒ මොකුත් බෑ හරියට මට ගණනලා දුන්නොත්. හරිද? හරි. අර එදා කිව්වා වගේ මම වාහනේ දීලා පයින් යනවා. හරිද? වාහනේ දීලා පයින් යනවා. රුපියල් 20ට වඩා අඩු මුදලක් ඉල්ලන්නේ. ලොකු ගාණක් නෙමෙයි. පුළුවන් නම් ගණනලා දෙන්න. ඔයා මට ගණනලා දෙන්න රුපියල් 14.2453. මේක මට ගණනලා දෙන්න. මං කිව්වනේ ගොන් වැඩ කරන්න එපා ඉතුරු ඉල්ලන්න. හරි ඔන්ලයින් ට්‍රාන්ස්ෆර් කරන්න ගෙව්වා මේවා මට වැඩක් නැහැ. මට ගණනලා දෙන්න. ඔයාට ඒක කරන්න කවදාවත් බෑ. ඇයි ඒ? ඔයාට උපරිම ලෙස මෙතනට යන්න පුළුවන්. ලංකාවේ ඇතුලේ ගනුදෙනු වෙනවා නම් ගනුදෙනු වෙන ගනුදෙනුවා ඔන්ලයින් ට්‍රාන්ස්ෆර් නෙමෙයි ගනුදෙනු කියන්නේ. අතේ හුවමාරු වෙන අවම මුදල් ඒකකය මොකද්ද? ශතය. ශතක් දැන් හොයාගන්න නෑ. අමාරුවෙන් හරි හොයාගත්ත කියන්නකෝ. එතකොට ලංකාවේ මුදලේ කොන්ටමය කුමක්ද? ශතය. ශතයට වඩා අඩු මුදල් ගනුදෙනු නෑ. ලංකාව ඇතුලේ බිලියන ට්‍රිලියන නැත්නම් ඊට වඩා මොන කොඩ්රිලියන හරි මොන ගනුදෙනුවක් වුණත් හැමතිස්සෙම හැදිලා තියෙන්නේ මොන වගේද? සතේ එකතුවකින්. ඒ නිසා ලෝකේ ඕනෑම ශක්තියක් සංක්‍රමණය, පරිවහනය, අවශෝෂණය, විමෝචනය හෝ වෙන ඕන මගුලක් වුණත් ඒ හැම එකම වෙන්නේ ඔය වගේ මොකක් හරි මූලිකම ශක්ති අගයක පූර්ණ ගුණාකාර වලින් දශම සංඛ්‍යා නොවේ පූර්ණ ගුණාකාර වලින්. ඒ කුඩාම ශක්තිය අගයට අපි කියනවා මොකද්ද? ක්වොන්ටමය කියලා. a quantum or an quantum මොකක් හරි. right? මේක තමයි quantum physics වල බේසික්ම කතාව. මෙතනින් එහාට තව බොහෝ දේවල් quantum physics වල උඩට යනවා. ඔය මම කිව්වේ මූලිකම දේ. ශක්තිය කොන්ටීකරණය වී ඇත කියන්නේ ඔන්න ඕකට.